ඔයා තව කෙනෙක් කියපු කතාවක් ගැන එහෙම නැත්නම් වෙච්ච සිදුවීමක් ගැන නැවත නැවත හිතනවා. මේකට කියන්නේ overthinking. ගැඹුරට හිතන. හරිද? එතකොට යම් විෂයක් ගැන කෙනෙකුට overthinking ද තියෙන්න ඕන, deep thinking ද තියෙන්න. මං කියලා දෙන්න අද මේ වීඩියෝ එකේ මෙතන මොකක් හරි තියෙන්න ඕන නැද්ද? එහෙනම් ඒකට මොකක්ද තියෙන විසඳුම? ඉතින් ඔකත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම overthinking කියන්නේ යමක් ගැන ප්‍රමාණයට වඩා සිතීම, කල්පනා කිරීම කියලා කියන්න පුළුවන්. එක්කෝ අතීතයේ වෙච්ච සිදුවීම්. එහෙම නැත්නම් තව කෙනෙක් කියපු දෙයක් ගැන අයියා මෙහෙම කිව්වේ, මෙයා මෙහෙම කියපේ හරිද කියලා නැවත නැවත ඕනකටත් වඩා හිතන එක. එහෙම නැත්නම් සමහර සිතුවිල්ල මට මේ මොකද්ද වෙලා තියෙන්නේ, මම මොකද්ද කරන්නේ කියලා හිතනවා. ක්‍රියා කරනවා නේ හිතන. එහෙම නැත්නම් ඉදිරියට වෙන්න තියෙන ගැන හිතන. හරි, මේකට තමයි overthinking කියන්නේ. ප්‍රමාණය ඉක්මවා සිතීම. මේක පුද්ගලයාගේ ජීවිත දියුණුවට ඍණාත්මක විදිහට තමයි බලපෑමක් කරන්නේ. හරිද? සහ මේකෙන් ගැලවෙන්න ඕන. සමහර මිනිස්සු ඉන්නවා මේකට පුරුදු වුණාට පස්සේ ඇබ්බැහි වෙලා මේක හරි සතුටක් කරගන්නවා හිතන එක. අර දවල් හීන ප්‍රමාණයට වඩා එහා දකින්නවා වගේ දෙයක්. දැන් සමහර විෂයන් වල තියෙනවා මේ විසුවලයිසේෂන් කරන ඒවා. එතකොට විසුවලයිස් කරන එකයි දවල් හීන දකින්න එකයි දෙකක්. හරි. මේ ඕවර්තින්කින් සහ ඩීප් තින්කින් අතර වෙනස මොකක්ද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕවර්තින්කින් පමණ ඉක්මවා සිටීම කියන එකේ අරමුණක් නැහැ. මේ කියන්නේ මම මේක මෙච්චරක් හිතලා ඉවර කරගන්නවා, ප්‍රශ්නේ විසඳ ගන්නවා කියලා එහෙම හිතන්නේ නැහැ. කියන්නේ මේකේ අවසානය දකින්නවා කියන එක තමන්ගේ හිත තුළ නිර්මාණය වෙන්නේ නැහැ. ඊළඟ එක තමයි සාමාන්‍යයෙන් පැහැදිලි අවබෝධයකින් තොරව තමයි මේ සමහර දේවල් ගැන කල්පනා කරන්නේ. කියන්නේ හිතන හින්දා මට හිතනවා. තව විශේෂම දෙයක් තමයි සමහර කට්ටිය වලට ඇබ්බැහි වෙනවා. ඊට පස්සේ නිින්ද යන්නේ නැහැ. ඔළුව කැක්කුමයි. කල්පනා කර overthink. කවුරුහරි මොනවා හරි කියපු ගමන් ආයෙ හිතන. දවස් දෙකක් විතර හිතන. මේකට කියන්නේ overthinking. මේක ප්‍රමාණය ඉක්මවා සිතීම. මනුස්සෙක්ගේ ඍණාත්මක පැත්තට බර වැඩි, ජීවිතෙන් අඩාල කරගන්න වෙන හේතුවක්. right. අපි ඊට පස්සේ කතා කරමු deep thinking. ගැඹුරු සිතුවිලි කියන්නේ. සාමාන්‍යයෙන් මේ ගැඹුරු සිතුවිලි කියන එක අපි උදාහරණයක් විදිහට මෙහෙම හිතුවොත් ලී කොටයක් තියෙනවා. කෙනෙකුට හිතන්න පුළුවන් නම් මේ ලී කොටේ මූලිකම තැනුම් මේකගේ පරමාණුවටම යනකම්. ඒක ගැඹුරු චින්තනය. ගැඹුරට හිතන්න මේක මොනවා හරි එක්කෝ තාර්කික විෂයයකට දාන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි භෞතික දෙයකට දාගන්නත් පුළුවන්. හරිද? ඉතින් සමහර ඒ කියන්නේ බොහෝ වෙලාවට මේක යම් තැනුම් කෝණයන් මතින් තමයි ගමනක් කියන්නේ මේක සිද්ධ වෙන්නේ. ගොඩක් වෙලාවට මේ ගැඹුරු චින්තන රටාව අරන් යනවා දාර්ශනිකයෝ. ඊට පස්සේ ගොඩක් වෛද්‍යවරු, ඊට පස්සේ ආධ්‍යාත්මික වේදීන්, සාමාන්‍යයෙන් භාවනාචාර්යවරුන් වගේ කට්ටිය මේ ගැඹුරු සිතුවිලි රටාව ක්‍රියාත්මක කරනවා. මේක බොහෝ දෙනෙකුට සාමාන්‍යයෙන් පිළිගන්නේ නැති දෙයක්. හරිද? ඉතින් ඕව දෙක තමයි වෙනස. ගැඹුරට හිතන එකයි එහාට හිතන එක. හරිද? right. මම කියලා දෙන්නම්. overthinking තියෙනවා නම් කෙනෙක්ට මොනවද කරන්න පුළුවන් මේක අඩු කරගන්න. right. අර පළවෙනිට කියපු දේවල් වලින් දැන් තේරෙනවා overthinking කියන්නේ මොකක්ද කියලා. සහ මේක මට වැඩක් තියනවද නැද්ද? පැහැදිලි එකක් දන්නවා වැඩක් නැහැ. හරි. එතකොට overthinking කරන කෙනෙක්
කරන්න ඕන දෙයක් තමා කාර්ය බහුල වෙන්න. මොනවා හරි වැඩ ටිකක් දාගන්න. එහෙම කියලා මේ ෆෝන් එක දවස පුරා බල ඉන්න එක නෙමෙයි කරන්නේ. ඵලදායී වැඩ ටිකක් සැලසුම් කරගන්න ඕන. ඊට අමතරව breathing exercise meditation කියන දෙක කළ යුතුයි. ඊට පස්සේ සාමාන්‍යයෙන් යෝගා එහෙම නැත්නම් ඇවිදීම වගේ සරල ක්‍රියාකාරකම් කීපයක් කරන්න එක හොඳයි. ඉතින් මෙහෙම ගියට පස්සේ ඊට පස්සේ තේරුම් ගන්න පුළුවන් මේකට අද විසඳුමක් ලැබෙන්නේ නැත. ඒ නිසා මම මේක හිතලා ප්‍රයෝජනයක් නැත කියලා කෙනෙකුට හිතන්න පුළුවන් නම් එතනින්ම ඕවර් තින්කින් කියන එක අයින් කරලා දාන්න. හරි. ඊට අමතරව විශ්වාසවන්ත කෙනෙක්, ඒ කියන්නේ එක්කෝ ඒ පුද්ගලයා යම් කිසි දැනුමක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් එක්ක කතා කරාට පස්සේ අපි ළඟ නැති උත්තර තව කෙනෙක් ළඟ තියෙන්න පුළුවන්. ඉතින් ඕක ටික තමයි ඕවර් තින්කින් තියෙනවා නම් කෙනෙකුට කරන්න පුළුවන් හොඳම ක්‍රියාකාරකම් ටික. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එක එකතු වුණාට. මේ වීඩියෝ වලට කැමති නම් මාව ෆලෝ කරන්න. තව කෙනෙකුට දැනගන්න මේක ෂෙයා කරන්න. Thank you.